හරි. දැන් ඔයාලට මේ දවස්වල තියෙන ලොකුම ගැටලුව දැන් බිස්නස් වල දෙවෙනි පත්‍රයට කොහොමද සූදානම් වෙන්නේ? ඒ කියන්නේ ඔයාලා ලියන ප්‍රශ්න කොහොමද තෝරගන්නේ කියන එක. ඒකට මම පොඩි උදව්වක් දෙන්නම් මෙන්න මෙහෙම. දැන් සමහර අය දැන් පළවෙනි පත්‍රය අනිවාර්යෙන් පාඩම් 18ම කොහොමද ආවරණය කරගන්න එපයි. හැබැයි සමහර ළමයින්ට දෙවෙනි පත්‍රයට යනකොට යාලා ප්‍රශ්න ටිකක් හදාගෙන යන්නේ මෙන්න මේකට සූදානම් වෙනම කියලා. මේක ලියනම කියලා. හැබැයි මම දකින්නේ ගොඩක් දුරට ඉතින් පාඩම් 18ම බලලා ප්‍රශ්න 8 එවෙලේ කියවලා හොඳටම පුළුවන් පහ තෝරගෙන ලියන එක තමයි වඩා යෝග්‍ය. අර අඩුවෙන් වැඩ කරපු ළමයින්ට එහෙම සාමාන්‍යයෙන් පොඩ්ඩක් මේක chance එකක් වෙයි. ඔයාලට සහ හොඳට වැඩ කරපු කට්ටියටත් අනිවාර්යයෙන්ම මොන ප්‍රශ්න ටිකද තෝරාගෙන හොඳටම උත්තර ටික ලියා ගන්න පුළුවන් කියන එකට පොඩි උදව්වක් දෙන්න තමයි මේක මේ මම ඔයාලට මේ වීඩියෝ එක දාන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න හැබැයි මෙහෙම එකක් තියෙනවා. මතක තියාගන්න දැන් මෙහෙම තෝරගත්තට මේක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ඒ කියන්නේ බර තැබීම් වෙනස් වෙනවා. සාමාන්‍ය බර තැබීම් මම ඔයාලට දෙන්නම් කොහොමද කියලා. ඒ කියන්නේ දෙවෙනි පත්‍රය ගත්තට පස්සේ ඒකේ කොටස් දෙකකටනේ තියෙන්නේ. පළවෙනි කොටසේ 1 2 3 4 ප්‍රශ්න. ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ 12 වසරේ පාඩම් ටික තමයි ඒකේ සම්පූර්ණයෙන් ආවරණය කරන්නේ. ඒකේ සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්නෙට බොහෝ දුරට 1 2 3 කියන පාඩම් තුන තමයි ගොඩාක් දුරට ආවරණය වෙන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තට පස්සේ ඒකේ තුන්වෙනි පාඩමේ සමහර අවුරුදු වල එන්න පුළුවන් 3 4 5 කියන පාඩම් තුන තමයි ගොඩක් දුරට දෙවෙනි ප්‍රශ්නෙට එන්නේ. මේක සමහරවිට පළවෙනි ප්‍රශ්නෙට 1 2 විතරක් ඇවිල්ලා 3 4 5 මේකට එන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්න ගත්තයින් පස්සේ බොහෝ දුරට ඒකට පස්වෙනි ප්‍රශ්නෙත් කෑල්ලක් එනවා. ඊට පස්සේ 6 7 කියන පාඩම් මෙතෙන්ට ආවරණය වෙනවා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්න ගත්තට පස්සේ ඉතින් එහා තියෙන 12 වසරේ පාඩම් ටික 8 රක්ෂණය, ඊට පස්සේ 9 sannivedanaය, 10 ප්‍රවාහනය, 11 වෙළඳාම ඒ කොටස් ටික තමයි යන්නේ. හරිද? දැන් සමහර අයට අවබෝධයක් නැහැ පාඩම් වල නම් මොනවද කියන එක. පළවෙනි පාඩම ව්‍යාපාර පදනම සහ ව්‍යාපාර පරිසරය. දෙවෙනි එක ව්‍යාපාර සමාජ වගකීම් සහ ආචාර ධර්ම. තුන්වෙනි එක රජය සහ ව්‍යාපාර. ඊට පස්සේ හතරවෙනි එක එන්නේ ව්‍යාපාර සංවිධාන. පස්වෙනි එක ව්‍යවසායකත්වය. ඊළඟට හයවෙනි පාඩම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. හත්වෙනි එක මුදල් සහ මූල්‍ය ආයතන. හරිද? ওই විදිහට තමයි සාමාන්‍ය බර තැබීම එන්නේ. හැබැයි මේකේ තව එකක් මම ඔයාලට දෙන්නම් මෙන්න මෙහෙම. 2025 අවුරුද්දේ 2024 අවුරුද්ද. හරිද? ඔය අවුරුදු දෙක ගත්තට පස්සේ පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මේ විදියට. හරිද? 2025 1 2 3 කියන පාඩම් තුනම ආවරණය කරලා තිබුණා. 2024 දිත් 1 2 3 පාඩම් ටික ආවරණය කරලා තිබුණා පළවෙනි ප්‍රශ්නෙට. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තට පස්සේ 2025 හතරවෙනි පාඩමයි හත්වෙනි පාඩම වෙනුවෙන් ඇවිල්ලා තිබුණේ. හරිද? ඔයාලට පේපර් අරගෙන බලන්න පුළුවන් පාස් පේපර්. ඊට පස්සේ 2024 දී 4 5 6 7 කියන පාඩම් සෙට් එකම දෙවෙනි ප්‍රශ්නට අහලා තිබුණා. ඒ කියන්නේ මේකේ ප්‍රශ්න ගොඩක් නෙමෙයි එක ප්‍රශ්නය අයනවා එහෙම දාලා අහලා තිබුණේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්න ගත්තායින් පස්සේ 2025 ඒකට අහලා තිබුණේ පස්වෙනි පාඩමයි හත්වෙනි පාඩමයි අටවෙනි පාඩමයි. හරිද? 2025 දී. ඊට පස්සේ 2024 5 6 7 කියන පාඩම් තුන තමයි ආවරණය කරලා තිබුණේ. හරිද? ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්න ගත්තට පස්සේ 2025 දී 10 11 13 පොඩි ප්‍රශ්නයක් දාලා තිබුණා. හරිද? ඊට පස්සේ 2024 ගත්තට පස්සේ 8 9 10 11 කියන පාඩම් ටික ආවරණය කරලා තිබුණා. හරිද? ඔය එක කොටස. ඒ කියන්නේ 1 2 3 4 ප්‍රශ්න මේ වකවානුව ඇතුලේ. ඒ කියන්නේ 2025 24 අවුරුදු දෙක ඇතුලේ සහ සාමාන්‍ය බර තැබීමත් එක්ක ප්‍රශ්න රටා එන විදිය තමයි ඔය දක්වලා තියෙන්නේ. හරිද? ඊළඟට දෙවෙනි කොටස. ඒ කියන්නේ 5 6 7 8 ප්‍රශ්න. මේ ටික සාමාන්‍යයෙන් හැදෙන්න වල දන්නව මොන පාඩම් වලද?
13 වසරේ පාඩම්. ඒ කියන්නේ කළමනාකරණයේ පාඩම් 5යි. තොරතුරු පද්ධති සැලැස්ම කියන පාඩම් 2යි. පාඩම් 7කින් තමයි ওই කොටස හැදෙන්නේ. ඒකේ සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ගොඩාක් දුරට දැන් සාමාන්‍ය බර තැබීම ගත්තොත් ඔය පස්වෙනි ප්‍රශ්න ගොඩාක් දුරට 12 13 පාඩම් දෙකෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඒකෙත් මතක තියාගන්න අර අනිවාර්යයෙන්ම බොහෝ දුරට බර තැබීම තියෙන්නේ පේපර් ආකෘතියේ ප්‍රශ්න 3ක්. දැන් 12 වෙනි පාඩම කළමනාකරණය හැඳින්වීම පාඩමේ ප්‍රශ්න 3ක්. 1 2 3. ඊට පස්සේ 13 වෙනි පාඩම මෙහෙයුම් කළමනාකරණයනේ. ඒක 4 5 ප්‍රශ්න. ඊට පස්සේ ඒකෙන් තව ප්‍රශ්නයක් යනවා 6 වෙනි ප්‍රශ්නෙට. එහෙම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මැනේජ්මන්ට් පාඩමකට ප්‍රශ්න 3ක්. ඒ කියන්නේ ලකුණු 12ක් එන විදිහට තමයි ගොඩාක් දුරට විභාග පේපර් එක හැදෙන්නේ. ඒකත් ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද සමහරට එහාට මෙහාට වෙනවා. ඒකත් මම 24යි 25යි සංසන්දනය කරලා දාන්නම්කෝ. එතකොට පස්වෙනි ප්‍රශ්නේ 12 13. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ ගොඩාක් දුරට 14 15 නිර්මාණය වෙන්නේ. මෙතෙන්ට මෙන්න මෙහෙම එකක් තියෙනවා. 13 වෙනි පාඩමත් සාමාන්‍යයෙන් එන්න පුළුවන්. සමහර අවුරුදු වල ඕක මේ 15 වෙනි එක මෙන්න මෙතෙන්ට යන්න පුළුවන් 15 16. හරිද? ওই විදියට. ඒ කියන්නේ අර ප්‍රශ්න මං කිව්ව 3 3 එනකොට පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඊළඟට 7 වෙනි ප්‍රශ්නෙට හරිනේ 15 16. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් තියෙන්නේ 17යි 18යි. හැබැයි මේ මෑතක ඉඳන් ගොඩාක් දුරට මේ ප්‍රශ්නෙට මූල්‍ය කළමනාකරණයෙන් පොඩි කෑල්ලක් දාන්න. එක්ක මානව සම්පත් වලින් පොඩි කෑල්ලක් දාන්න. එහෙම තමයි ඔන්න සාමාන්‍ය බර තැබීම යන්නේ මේ 5 6 7 8 කියන ප්‍රශ්න වලට. ඕකෙත් මම අර විදිහට ගන්නම් 2025 ගත්තට පස්සේ 12 13 පාඩම් දෙක තමයි ඇවිල්ලා තියෙන්නේ 2025 පස්වෙනි ප්‍රශ්නෙට. 2024ෙත් ඒ පාඩම් දෙකම තමයි 12යි 13යි. ඊළඟට 6 වෙනි ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙනවා 2025 14 සහ 15 කියන පාඩම් දෙක. ඒට 2024ට ඇවිල්ලා තියෙනවා 13යි 14යි විතරයි. හරිද? ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නෙට 2025 දී 15 16 17 කියන පාඩම් තුනෙන්ම ඇවිල්ලා. ඒ කියන්නේ තොරතුරු පද්ධතිනුත් ප්‍රශ්නයක් දාලා තිබුණා. ඊට පස්සේ 2024 දී මෙතන තිබුණේ 15යි 16යි විතරයි. ඊට පස්සේ 2025 8 වෙනි ප්‍රශ්නෙට පාඩම් ගොඩක් ආවරණය කරලා තිබුණා 17 18 ඊට පස්සේ අවසාන හරියෙන් 15 සහ 16. ඒ කියන්නේ මූල්‍ය කළමනාකරණය වෙනුයි මානව සම්පත් වලනුයි ප්‍රශ්න දාලා තිබුණා. හරිද? 2025 වලට පේපර්ස් අරන් බලන්න පුළුවන්. 24 දී 8 වෙනි ප්‍රශ්නෙට 17 18 සහ 15 වෙනුත් ඒ කියන්නේ මූල්‍ය කළමනාකරණය පාඩනුත් පොඩි ප්‍රශ්නයක් දාලා තිබුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් අපේ දෙවෙනි පත්‍රය නිර්මාණය වෙන්නේ ප්‍රශ්න රටාව. ඉතින් ඔයාලට දැන් මේක ප්‍රයෝජනෙට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් විභාගයට යන්න කලින් ඔයාලා හොඳටම බලන පාඩම් ටික මොනවද කියන එක තීරණය කරගන්න. හරිද? බලන්න ඔන්න ඔය විදිහට තමයි එන්නේ 25 24ත් මම දැම්මේ ඔයාලට පොඩ්ඩක් එතකොට අයිඩියා එකක් එනවනේ. මේකේ කොහොමද වැඩේ යන්නේ කියලා. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්න 4 හැදෙන විදිය. ඊට පස්සේ ඒ කියන්නේ 1 2 3 4 ප්‍රශ්න මේ තියෙන්නේ 5 6 7 8 කියන ප්‍රශ්න 4 නිර්මාණය වෙන විදිය. හරිනේ? ඕකේ ඉතින් හොඳ අයිඩියා එකක් අරගෙන හොඳට ඉතින් එක්සෑම් එකට සූදානම් වෙන්න වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් විදියට.